ඒ වගේ මේකෙත් මේ පිරිමින්න තියෙනවා විශේෂ මංගල්‍ය. හැබැයි කාන්තාවන්ට එහෙම මංගල්‍යයක් නෑ ලංකාවේ. ඒකට ඓතිහාසික හේතුවක් තියෙනවා. කාන්තාව නටන්නේ නෑ. ලංකා ඉතිහාසයේ සංස්කෘතිය තුළ විශේෂයෙන්ම කාන්තාව නටන්නේ නෑ. ඒ අය අම්මාගේ සංකල්ප තුළ වැඩි වෙන තා උත්තම ගණේ කාන්තාව විතරම හිටියේ. නමුත් ක්‍රමක්‍රමයෙන් මේ සංස්කෘතිය තුළට කාන්තාව නටන්න ඇවිල්ලා පටන් අරගෙන 1900 මට මගේ මතකයේ ඉවරදී නම් 1964 වර්ෂයේ තමයි පළවෙනි වතාවට අපේ ගුරුතුමාන ආචාර්ය පණිවාර්තකතුමා හේවුඩ් එකේ කාලේ ගියපු වර්තමාන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඒකේ හේවුඩ් එකේ හිටපු ගෑනු ළමයින්ද පායිපත් මංගල්‍ය තියන්න සූදානම් කරලා නටලා තියෙනවා. ඊට පස්සේ ඉදා රෑ පිරිමි ළමයි මංගල්‍ය කරලා තිනවා. හේතුව අර ගෑනු උදවිය නටනවා වගේ ඒ අයට චාරිත්‍රයක් තියෙනවා මේක කරන්න. මේ අයට චාරිත්‍රයක් නැතිනම් චාරිත්‍රයක් ඇති කිරීමේ අභිලාෂයෙන් තමයි ශීෂාවර මංගල්‍ය පවත්වා දෙන්නේ. ඉතින් ඊට වටිනවා ඒක මොකද එහෙම තියෙන්න ඕනේ. ඒ සම්ප්‍රදායත් ඒකටත් මේ විශේෂ මංගල්‍ය චාරිත්‍ර පිළිබඳින් ඒ කටයුතු කරනවා. ඉතින් එහෙම ඒක ඉතා හොඳ ප්‍රවණතාවයක් ඇති වුණ වෙනකොට ඒක තමයි පහයි ශීෂාවරම පැනදීමේ ඉතිහාසය. මේක අහනකොට කෙනෙක් කියන්න පුළුවන් මේ නෑ අපේ ලංකා ඉතිහාසයේ ලීලාවති බිසව අර බිසව මේ බිසව නැටුවා කියලා කියනව නේද කියලා. ඒගොල්ලෝ නැටුවා කියන කතන්දර ගැන පස්සේ අපි දවසක් කතා කරමු. ඒගොල්ලෝ මේවා නෙවෙයි නටලා තියෙන්නේ. වෙනත් වෙන නටු සම්ප්‍රදායන් තමයි කරලා තියෙන නිසා ඒ ඉතිහාස කතා මේකට අදාළ වෙන්නේ නැහැ. ඉතින් වටින කාරණයක් පුතෝම මතු කරේ. අපි එමනම් අවසානයේ කරන්න සූදානම් වෙන්නේ. ඉතාම ස්තුතියි අද මෙම සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. සතුටුවන ස්තුතියි. අපි පෙරපදයක් අහලා කවියක් කියලා මලයන් කවිය කියන්නේ. එහෙනම් අපි මේ දැන් කොහොමද අපිට යන්න ආරාධනා කළා මල්යන් වලට ගෙන්න ගන්න ඉපේ මේ කතාවේ පටන් ගන්නනේ. දැන් මල්යන් කවිය අපි කියමු කට්ටියම කියමු. මීතලේ අට සැටලෙන පෙරටයි